ඔයා දක්ෂ නැති වුණාට කමක් නැහැ. ඔයාගේ ගමන හිමින් යනකොට අර දක්ෂයෙක් වාට පහු කරගෙන යන්න පුළුවන්. ඔය A level හොඳට පාස් වෙච්ච හැම එකෙක්ම එහෙම දක්ෂම එවුන් නෙවෙයි. මහන්සිලා වැඩ කරලා පාස් වෙච්ච උන් ගාන වැඩි. හැමතැනම එහෙම තමයි. එදා අර බුලට පොඩි කාලේ අර හාවගේ ඉබ්බගේ රේස් එකක් ගැන උගන්වන්න ඒකෙ හින්දා. ඒ කතාවක් වශයෙන් ගන්න එපා බරපතල ෆිලොසොෆියක් ඒ කියන්නේ. දක්ෂ එවුන් තමන්ගේ දක්ෂතාවයේ නිසාම ගොඩක් කෑලස්. ගොඩක් අපරීක්ෂාකාරී. ඒ උන් අතින් වෙන වැරදි ප්‍රමාණය වැඩි. නොසලකා හැරීම් ප්‍රමාණය වැඩි. ඔයා දක්ෂ නැති වුණාට කමක් නැහැ. ඔයාගේ ගමන හිමින් යනකොට අර දක්ෂයෙක් වාට පහු කරගෙන යන්න පුළුවන්. ඒවා හිමින් උනාට ස්ටෙඩි මේ ගමන යන්න. slow and steady wins the race කියලා තියෙනවා ඉංග්‍රීසි යෙදුම. ඉබ්බේ කතාව තමයි කියන්නේ. slow හැබැයි steady වාට දක්ෂයව පහු කරගෙන යන්න පුළුවන්. ඒක විශ්වාස කරන්න ඒක හැම පුළුවන්. ඔයාව රිප්ලේස් කරන්න බැරි වෙනවා. ඔයා වෙනුවට වෙන ආදේශකයක් දාන්න බැරි වෙනවා. රිප්ලේස් කළ නොහැකි ආදේශක නොමැති මිනිස්සෙක් බවට පත්වනකම් ඔයාගේ ආරක්ෂිත නැහැ. අපි ජීවත් වෙන්නේ එහෙම තරගකාරී එහෙම ලෝකේ කවි මේ වෙලාවේ ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට ඔයාව වටින්නේ නැහැ වගේ මිනිස්සු ඔයාව අතාරින වෙලාවල් තියනවා නේද? සමහර වෙලාවට සමහර දේවල් ඔයාට කියන්නේ සමහර තැන් ඔයාගෙන් හංගනවා හොරෙන් සෙලිබ්‍රේෂන්ස් වලට යනවා තේරෙනවනේ? මතක තියාගන්න. රත්තරන් කෑල්ලක වටිනාකම දන්නේ රත්තරන් වල අයිතිකාරයෝ විතරයි. හරි? යකඩ වල වටිනාකම දන්නේ යකඩ පාවිච්චි කරන මිනිස්සු ටිකයි. රත්තරනුයි යකඩයි එකට තියලා වටින්නේ කෝකද කියලා වැඩියෙන් සසදන්න යනකොට ප්‍රශ්න එන්න ගන්නවා. මතක තියාගන්න. රත්තරන් කෑල්ලක් වෙච්ච ඔයා නිකන් බොරුවට මොකද යකඩ බඩු කඩේක යකඩ කෑල්ලක් වෙලා ඉන්නේ. මතක තියාගන්න. වටිනාකමක් තියනවා නම් වටිනාකම තියන තැන රැඳෙන්න. වටිනාකම නැති තැනින් ගෞරවාන්විතව පිට වෙන්න. මොකද මම හැමදාම කියනවා මේ මනුස්ස ජීවිතේ හම්බෙච්ච ඔයා රත්තරන් වටින මිනිස්සෙක්.